කවුරු සාදුනාදයක් පවත්වමු. නැවත වතාවක් සාදු කියමු. නැවත වතාවක් සාදු කියලා හැමෝම දොහොත් මුදුන් දී වැඳගෙන මේ විදිහට ධර්ම දේශනාව ආරම්භ කරමු. සම්බුදු බණ පදලොවට බෙදන්නට සැරසෙන සුන්දර මොහොතේ නිහඬ නිසංසල බව රැක ගනිමුද හැම හදවත් තුල නිහඬ නිසංසල බව රැක ගනිමුද හැම හදවත් තුල කීර තඹර පෙති අත ඇඟිලි තවරා සක්වල දේවියනියෙන්න කීර තඹර පෙති අත ඇඟිලි තවරා සක්වල දේවියනියෙන්න බුදු සිරිපා මත සුදු මල් තියලා දහම් අසන්නට එන්න බුදු සිරිපා මත සුදු මල් තියලා දහම් අසන්නට එන්න විරාති වීර ත්‍රිලෝක පූජ සකල ලෝක නන්දනා බ්‍රහ්මාති බ්‍රහ්ම දේවාති දේව ලෝකාග්‍රපාද වන්දනා ලෝකාග්‍රපාද වන්දනා ලෝකාග්‍රපාද වන්දනා මිරුගිරම්බර සාදිස් සද්ධර්ම මකුට රංජනා ධර්මාධිරාජ්‍ය සෝවාසෝබල ඒකාග්‍රසිතිනි වන්දනා ඒකාග්‍රසිතිනි වන්දනා ඒකාග්‍රසිතිනි වන්දනා संतान द्वीप पुण्यवंत मनहार श्रीनि शोभना संगादिराज सुपाटिपन्न पुण्याग्रसितिनि वंदना पुण्याग्रसितिनि वंदना पुण्याग्रसितिनि वंदना දින්නට සිතා සතෝටින්
සැන සීමේ හරි ලස්සනයි අද මේ සැන් දයාමේ සසරෙහි උනේ අපි පෙරදා මුලාවයි එය මේ සසර අතරේ ඇති කලාවයි එය ජය ගැනීමට බෙහෙවුන තලාවයි දැන් ඒ සමිඳු නමදින්නට වෙලාවයි බුදු හිමි වටින්නේ බුදු බව ලබපු නිසා සඳහම් වටින්නේ බුදු හිමි දේශපු නිසා මහා සංඝ වටින්නේ දේශෝබන් රකින්න නිසා මව්පියෝ වටින්නේ හරියට හදපු නිසා දුරු කර දමා සිත පාමුල මොහඳුර සිහි කර සිනාවිය හැකි නැන ගුණ විදුර කවි කර දහම් සිලු දල්වා හද මැදුර එලි කර නිවමි සංසාරික භව ආදුර ඔබ හින්දාවෙන් පැහැබර වී ඇත මේ සුන්දර පුරවරය පින්වත් මිනිසුනි මනුස්ස ගුණයෙන් ඔය හදවත් පල බාරය සිව්පද කවියෙන් දෙපසට ඇතිලා විවර කරන් අඩතිරය පින්වත් හැමතම දහම දෙසන්නට තිරුවන්ගෙන් අවසරය ටිකෙන් ටික දැන් පිරියනවා මෙම නිවසේ ඇති දහම් සාලය
කොදෙන් නමස්කාරය බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියංපි බුද්ධං සරණං ගච්ඡාමි තතියංපි ධම්මං සරණං ගච්ඡාමි තතියංපි සංඝං සරණං ගච්ඡාමි පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සාදු समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා
kere bindu hova de tolin hadevete Shaktiya peu at masle bindu walata amma budu kene ki hadwat pansalata Rohiren rohire tenu jive ammaya layakin layat seni hasdun Hitaking hita hai tu deviya ammaya pinkal padaviye podasun Atapaya atgaga lasana kerputaram hisa atgaga nalvilege gaya putaram Depain nagi innat at diputaram matkai amme amma duk vidputaram दुख कारदार में दीन जीवन कातावे आप पाचीगे लाय माडल में सीनावे Sandetat sisil ire eliyai ginave piyeveru sitin gepalem vasanave Gahaniyakat love uttam palaya puda deviye ko wage alokaya kene bada Dahadiya kandulu mahasayurat vadiya muda appachi love mate dade karaye hada Atkin wadagen daroan podi kale
මේ උතුම් යුගාසන කාවමය සදහම් දේශනාවට මාත් සමග වැඩම කරන්නට යෙදුණු ගොම්බද්දල ශෛලාරාමාධිකාරී කාව්‍ය විශාරද මගේ සහෝදර කල්යාණ මිත්‍ර ගෞරවනීය ගොම්බද්දල විමල පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි සදැහැති කාරුණික වාසනාවන්ත පින්වතුනි ආදරණීය මව්දෙමාපියනි පුංචි දරුවනි බොහොම ශ්‍රද්ධාවකින් ගෞරවයෙන් යුක්තව මේ පුණ්‍යවන්ත සවස් යාමයේ තුල ඔබ අපි හැම දෙනාම කුමක් සඳහාද සූදානම් වන්නේ කියන එක මම හිතන්නේ අමුතුවෙන් නැවත සිහිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මීට වසරකට පෙර මිය පරලොව ගියපු බී.එල්. ජේමිස් පියාණන් වහන්සේ සිහිපත් කරලා ඒ පියාණන් වහන්සේ ඇතුළු වර්ග පරම්පරාගත සියලුම ඥාතීන් සිහිපත් කරගෙන එයන්ට පින්දීම මූලික මරමුණ කරගැනීමෙන් වාර්ෂිකව සිදු කරන්නට යෙදෙන පින්කමේ සමාරම්භක මොහොත සනිටුහන් කරමින් අපේ ඒ.ජේ.එම්. සේනාරත්න බණ්ඩාර මහත්මයා මේට මාස කිහිපයකට පෙර බොහෝම ශ්‍රද්ධාවකින් ගෞරවයෙන් යුක්තව මේ උතුම් ධර්ම දේශනාවට වැඩම කළ මේ පින්කම සිද්ධ කර දෙන්නට කියලා බොහෝමත් ශ්‍රද්ධාවකින් ආරාධනා කළා. පින්වත්නි, ධර්ම දේශනාවට පෙරහැරෙන් මෙතනට වඩිනකොට මට පුංචි ගාථාවක් මතක් වුණා. ආලවක සූත්‍රය තුල තියෙන බොහෝම ලස්සන ගාථාවක්. අපි දන්නවා ආලවක සූත්‍රයේ පුරාවටම තියෙන්නේ ආලවක යක්ෂයා ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් ප්‍රශ්න කිහිපයක් අහනවා. පරාද කරන්න හිතාගෙන. ඒ ප්‍රශ්න අතර එක ප්‍රශ්නයක් අහනවා කිංසූද විත්තං පුරිසස්ස සෙට්ටං. අහනවා මේ ලෝකේ මිනිස්සු වැඩිපුරම හම්බ කරන්න ඕනි මොනවද කියලා. දැන් අපෙන් ඇහුවනම් අපි මොකද්ද කියන්නේ? අපෙන් ඇහුවනම් අපි කියන්නේ වැඩිපුරම හම්බ කරන්න ඕන සල්ලි. ආලවක යක්ෂයා බුදුහාඳුරුවන්ගෙන් අහන්නේ මේ ලෝකේ මිනිස්සු වැඩිපුර හම්බ කරන්න ඕනි මොනවද? කිංසෝද විත්තං පුරිසස්ස සෙට්ටං. ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ ලස්සන උත්තරයක් මේකට දුන්නා. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා සද්දීද විත්තං පුරිසස්ස සෙට්ටං. මේ ලෝකෙ මිනිස්සු වැඩිපුරම හම්බ කරන්න ඕන ශ්‍රද්ධාව කියලා කිව්වා. මේ ගාථාව මට මතක් වුණේ ඔබතුමා දුරකථනයෙන් මුලින්ම කෝල් එක අරගෙන ආරාධනා කරපු දවසේ ඉඳලා මේ වෙනකන් මේ පින්කම සංවිධානය කරන්න පුදුම තරම් උවමනාවක් තිබුණා. මේ පින්කමේ පසුබිම දැක්කට පස්සේ අපිට තේරෙනවා පුදුම ශ්‍රද්ධාවකින් මේ පින්කම සංවිධානය කරා කියලා. ඇයි බුදුහාමුදුරුවෝ මේ ලෝකෙ මිනිස්සුන්ට වැඩිපුරම ශ්‍රද්ධාව හම්බ කරන්නට කියලා කිව්වේ? මොකද ශ්‍රද්ධාව නැතුව මොන පින්කම කළත් වැඩක් නෑ. බණ ඇහුවත් වැඩක් නෑ, දන් දුන්නත් වැඩක් නෑ, පුද පූජාවන් කරත් වැඩක් නෑ. එතකොට මේ පින්කම දකින්න ඕන කෙනෙකුට තේරෙනවා පුදුම සදහැසිත පෙරදැරිව අපේ බණ්ඩාර මහත්මයා ඇතුළු පින්වතුන් මේ පින්කම සංවිධානය කරලා තියෙනවා කියලා. පින්වත්නි, මේ ලෝකේ හැම මිනිස්සෙක්ම ජීවිතේ බලාපොරොත්තු වෙන දෙයක් සහ බලාපොරොත්තු නොවන දෙයක් තියෙනවා. මොනවාද අපි මේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ? සතුටයි සැපයි. අපි හැමෝම එහෙමයි නේද? අපි හැමෝම මේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ සැප සතුට. බලාපොරොත්තු නොවෙන්නේ
දුක සහ වේදනාව. එතකොට බණ කියන මමත් බණ අහන ඔබත් මේ ලෝකේ සියලුම සත්වයෝ යන්නේ කාර්මුණකට. ඒ මොනව හොයාගෙනද? සැප හොයාගෙන. මේ ජීවිතේ අපි කවුරුත් පින්වත්නි ඉපදිච්ච දවසේ ඉඳලා මේ රේස් එකක් දුවන්නේ තරගයක්. හති දාගෙන මහන්සි වෙලා නිදි මරාගෙන මේ රේස් එකක් දුවන්නේ. පුළුවන් ද මේක දිනන්න? බෑ. දිනපු කෙනෙක් නෑ පුතත්ජන ලෝකයේ තුල. අපි කාටවත් මේ රේස් එක තරගයේ දිනන්න බෑ. ආදරණීය පියතුමා මීට වසරකට පෙර ඒ තරගයේ රේස් එක නතර කරා. එතකොට බණ කියන මටත් බණ අහන ඔබටත් අපි හැමෝටම මේ තරගය නතර කරන්න සිද්ධ වෙනවා. සල්ලි තිබ්බා කියලා, දරුවෝ හිටියා කියලා, බලපුලුවන්කාරකම් තිබුණා කියලා අපිට බෑ පින්වත්නි ලෙඩ වෙන එක නතර කරන්න. වයසට යන එක නතර කරන්න. ජරාවට පත් වෙන එක නතර කරන්න. මරණයට පත් වෙන එක නතර කරන්න. ඒ ධර්මතාවයන් වලට ಜಾති ආගම් ભેදයක් නැහැ. වර්ග ભેදයක් නැහැ. කුල ભેදයක් නැහැ. එතකොට අද පින්වන්ත ඔබ මේ පින්බර රාත්‍රියේ මේ නිවසට ඇවිල්ලා පින්සිට පහන්සිට පෙරදරිව සෝදානම් වන්නේ යුගාසන කාව්‍යමය ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. අද පින්වන්ත ඔබට කියා දෙනවා අම්මගේ තාත්තගේ වටිනකම. ඔබේ හදවතට දැනේ දේශනාව අවසන් වෙනකොට මේ ලෝකේ මගේ අම්මා මං වෙනුවෙන් මගේ තාත්තා මං වෙනුවෙන් ජීවිතේ මොනතරම් දුක් විඳද කියලා. පින්වතුනි අපි දන්නවා සිද්ධාර්ථ කුමාරයා ඉපදිලා දවස් 7න් මහා මායා දේවිය මිය යනවා. කලුරිය කලාට පස්සේ කුමාරයා හදාගන්නේ කවුද? මහා ප්‍රජාපති දේවිය. මහා ප්‍රජාපති දේවියට බැරි වුණා පින්වතුනි සිද්ධාර්ථ කුමාරයා කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරන්න. කුසේ තියන් බිහි කරන්න බැරි වුණාට කුසින් බිහි කරපු අම්මා කෙනෙක් වගේ කුමාරයා රැක බලා ගත්තා. අන්තිමේ මහා ප්‍රජාපති තෙරණිය දේවිය මේ උතුම් ගෞතම සාසනයේ පැවිදි වෙලා රහත් භාවයට පත් වෙලා පිරිනිවන් පානවා. බුදුහාමුදුරුව හදාගත්තු අම්මා පිරිනිවන් පෑවට පස්සේ මොකද කරන්නේ? බුදුහාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් අම්මගේ ආදාහනය සිද්ධ කරා. අම්මගේ ආදාහනය සිද්ධ කරපු මගේ බුදුහාමුදුරුව ඔබ හිතන්න අපිට පුළුවන් ද අපි කෑම කන පිඟානකට මිනිහලු දාගන්න? අපිට බෑ. බුදුහාමුදුරුව තමන් දානේ වළඳන පාත්‍රය අරගෙන අම්මා දවපු සෑයෙන් අම්මගේ භස්මාවශේෂ ටික පාත්‍රයේ තැම්පත් කරගත්තා. භස්මාවශේෂ ටික පාත්‍රයේ තැම්පත් කරගත්තු මගේ බුදුහාමුදුරුව පින්වතුනි මුළු ලෝකෙටම කිව්වා අම්මා කෙනෙක්ගේ වටිනකම කියලා ඉවර කරන්න පුළුවන් කමක් නැහැ කියලා. මුළු ලෝකෙටම කිව්වා අම්මා කියන පින්වන්ත পদවියට මේ ලෝකේ උපමා ඇත්තේ නැහැ කියලා. අද ගොඩාක් කම්මල ඇවිදින් මෙතන බනහනවා. මං ඔබෙන් ඇහුවොත් අම්මේ ඔබට මේ ලෝකේ තියෙන වටිනම දේ මොකක්ද කියලා. අම්මලා හැමෝම උත්තර දෙනවා හාමුදුරුවනේ මගේ ජීවිතේ මට තියෙන වටිනාම දේ තමයි මගේ දරුවෝ. ඔබ දන්නවා කලලයක් විදිහට දරුවා කුසට ආපු දවසේ ඉඳලා අද වෙනකන් ජීවිතේ දරුවෝ වෙනුවෙන් මොනතරම් දුකක් වින්දද කියලා. ඒ විඳපු දුක වචන කරන්න බෑ. කලලයක් විදිහට දරුවා කුසට ආපු දවසේ ඉඳලා දසමසක් තියාගෙන මේ ලෝකෙට බිහි වෙනකන් ඔබ තරම් මේ මහ පොළවේ කැපකිරීම කරපු කාන්තාවක් නෑ. කොච්චර බඩගිනි තිබුණත් බඩ පිරෙන්න බත් ටික කෑවේ නෑ. ඇයි?
කුසේ ඉන්න පැටියට කරදරයක් වෙයි කියලා. මිරිස්රහට කෑම කන්න ආසුනාට එහෙම කෑවේ නෑ. දරුවට දැවිල්ල හැදී කියලා. රෑ නිදා ගන්න ඇඳට ගියාම එලි වෙනකන් රෑ පහන් කළේ කෑලේකට. ඇයි කොට් එකට හරි බඩ තද වෙලා දරු පැටියට කරදරයක් වෙයි කියලා. ඒ තමයි අම්මා. ඒ නිසයි බුද්ධෝ විය මාතා අම්මා සමාන කළා බුදු කෙනෙකුට. දේශනා කළා අවුරුදු 100ක් අම්මා කරමත තියාගෙන හැම දෙයක්ම දීලා සලකන්න කිව්වා. මොනම දීලා සැලකුවත් අම්මගෙන් බීපු කිරි බින්දුවක ණය ගෙවන්න සසරේ කවදාකවත් බෑ කිව්වා. මං අපේ ගෞරවනීය හාමුදුරුවන්ට ආරාධනා කරනවා මේ මහ පොළවේ දරුවෙක් වෙනුවෙන් අම්මා කෙනෙක් ජීවිතේ විඳින වේදනා අද බණ අහන්න ආපු හැමෝටම කවියෙන් කියා දෙන්න කියලා දසවන් යොමාගෙන ඔබ අහන්න පින්වතුනි අම්මා කියන පින්වන්ත පදවියට බලන්න මේ ලෝකේ උපමා තියනවද කියලා. මට ලෝකේම මගේ පුතා කියමින් ආදරෙන් කතා ලෝකෙට වැඩියෙන් සෙනෙහස මට දුන්නේ අම්මා මට දුන්නේ අම්මා ලිඩක් දුකක් මට උනාම විඳ විඳ දුක් වේදනාව මාව හොඳින් බලාගත්තේ මගේ ආදර අම්මා මගේ ආදර අම්මා ලෝකෙම මං දාලා ගියත් හිතුවට යයි කියලා එයත් මගේ ළඟින් අඩියක්වත් තිව්වේ නැති අම්මා තිව්වේ නැති අම්මා මං බඩගින්නේ නොසිතව දුක් පැමිණිද්දී බඩගින්නට වතුර පොතක් බිව්වේ නැත්තේ අම්මා බිව්වේ නැත්තේ අම්මා මගෙන් වෙච්ච වැරදි නිසා ඉඳගෙන ඒ වැරදි වාසා මං වෙනුවෙන් ලෝකයෙන්ම බැනුම් මැහුවේ අම්මා බැනුම් මැහුවේ අම්මා මගේ හීන හරියන කොට ජීවිතයම ජය වෙනකොට මං හින්දාම මටත් වඩා සතුටුනි අම්මා සතුටුනි
මං විටකදී සැර වුණාම ඇයට දැනී වේදනාම මං වෙනුවෙන් උදේහවා දෙවියෝ වැන්දේ අම්මා දෙවියෝ වැන්දේ අම්මා කාට මාව එපා වුණත් දැම්මට දුක් ගොඩක ගෙනත් මං වෙනුවෙන් සියලුම දේ උලගත්තේ අම්මා උලගත්තේ අම්මා පුංචිම කාලෙම ඉස්සර බලපු දවසේ මං ඇස් ඇර එදා මං දැකපු වාගෙම ඉන්නවා මගේ අම්මා ඉන්නවා මගේ අම්මා ගන්නා හුස්මක් ගානේ මෙහෙම කියන්නට ඕනේ මේ මුළු ලෝකෙට වැඩියෙන් වටිනවා මගේ අම්මා වටිනවා මගේ අම්මා පින්වතුනි පහුගිය දවස්වල Facebook වල වීඩියෝ එකක් තිබුණා වැඩිහිටි නිවාසයේ ඉන්න අම්මා අඬා කියනවා දූලා 7යි පුතාලා 4යි දරුවෝ ඔක්කොම 11ක් හැදුවා අම්මා කියනවා 11 දෙනා හදන්න මම තරම් ජීවිතේ දුක් විඳ කෙනෙක් නැහැ 11 දෙනා පුංචි කාලේ තාත්තා මියදෙනවා අම්මා තනියම කුලී වැඩ කරලා දරුවෝ 11 දෙනාටම කන්න බොන්න දීලා උගන්වනවා අම්මා අඬා කියනවා 11 දෙනාගේ බඩ පුරවන්න මම තරම් මේ මහ පොළවේ දුක් විඳ කෙනෙක් නැහැ 11 දෙනාගේ බඩ පුරවන්න මම තරම් ජීවිතේ බඩගින්නේ හිටපු කෙනෙක් නැහැ එච්චර දුක් විඳලා 11ක් හදලා අන්තිමේ බැරි වුණාම සලකන්න දරුවෙක් හිටියේ නැහැ මම දැක්ක ඒ වීඩියෝ එකේම තව අම්මා කෙනෙක් කියනවා ලොකු පුතා ડોක්ටර් දෙවෙනි පුතා ලෝයර් තුන්වෙනි පුතා කස්ටම් එකේ අම්මයි තාත්තයි කුලියේ වැඩ කරලා දරුවෝ තුන් දෙනාටම ඉගෙනුවා අන්තිමේ ලොකු පුතා දොස්තර එයාගේ වාහනේ අම්මවයි තාත්තවයි නග්ගවගෙන වැඩිහිටි නිවාසෙට ගෙනල්ලා බාර දෙනවා සලකන්න බෑ කියලා අද එතනටපත් වෙලා කොහොමද එහෙම කරන්නේ මම දැකලා තියෙනවා දරුවෝ ලස්සනට ගේ හදාගෙන ගේ ඇතුලේ ජීවත් වෙනකොට ගේ පිටිපස්සේ පිළිකන්නේ අගුපිලේ තමන්ගේ අම්මා තනි කරපු පව්කාර දරුවෝ අද එතනට සමාජෙපත් වෙලා දවසින් දවස මහපාරට මහලු මඩමට වැඩිහිටි නිවාසෙට අම්මා ඇද දාන දරුවෝ බිහි වෙන සමාජයක් එහෙම සමාජයක ඔබ ඔබේ අම්මට සලකනවද එහෙම සමාජයක ඔබ ඔබේ අම්මට ගරු කරනවද අම්මා ජීවත් වෙලා ඉන්නකොට ගොඩක් දරුවන්ට වටිනකම දැනෙන්නේ හැබැයි අම්මා නැති වෙච්ච දවසට දැනෙනවා ඒ අඩුව පුරවන්න මේ ලෝකේ කාටවත් පුළුවන් කමක් නැහැ කියලා
අම්මා නැති වෙච්ච දවසට දැනෙනවා ලෝකයක් ආදරය කළත් අම්මා දුන්නු ආදරය ලබන්න වෙන කාගෙන්වත් බෑ කියලා. ඒකට හේතුව මම කියන්නම්. මෙතන ඉන්න අම්මලා දන්නේ නැති ඔබ දරුවෝ හදන්න ජීවිතේ විඳපු වේදනාව. සමහර දවසට ගෙදර වෙන බත් ටිකෙන් දරුවන්ගේ බඩ පුරවපු ඔබ ඇල් වතුර ටිකෙන් බඩ පුරවගෙන දරුවෝ දිහා බලාගෙන සතුටු වුණා. සමහර දවසට ගෙදර වෙන බත් ටිකෙන් දරුවන්ගේ බඩ පුරවපු ඔබ දන් කොට හූරගෙන කාලා බඩ පුරවගෙන දරුවන්ගේ බඩ පුරවලා සතුටු වුණා. අම්මා කෙනෙක්ට හැරෙන්න මේ මහ පොළවේ කාටද එහෙම කරන්න පුළුවන්? මස් ගුලියක් වගේ දරුවා මේ ලෝකෙට ආපු දවසේ ඉඳලා එක ඇඟිල්ලක්වත් අම්මා ඇද වෙන්න දුන්නේ නැහැ. ලක්ෂ වාරයක් විතර අතපය පිරිමැද්දා. එක මැඳුම හැමදාම ඇඳ දරුවන්ගේ ලෝකෙ ලස්සන කරන්න ජීවිතේම දන් දුන්නා. මං මෙතනින් අම්මලගෙන් අහනවා ඔබ ජීවිතේ දරුවෝ වෙනුවෙන් එච්චර දුක් විඳේ දරුවන්ගෙන් මොනව බලාපොරොත්තු වෙන්නේ? අම්මලගේ උත්තරේ හාමුදුරුවනේ ටොපියකවත් දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. මේ ලෝකේ අම්මලා දරුවන්ට ආදරය කළේ වාසි බලාගෙන නෙවෙයි. මේ ලෝකේ අම්මලා දරුවන්ට ආදරය කළේ ලාභ බලාගෙන නෙවෙයි. ටොපියක්වත් දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැතුව අපිට ආදරය කළ පින්වන්තම ගැහැණි අම්මගේ ආදරය ඇතුලේ කවදාවත් වාසි බලාපොරොත්තු වුණේ නැහැ. ඒ නිසා පින්වතුනි කුසට නොකා බඩගින්නේ ඉඳගෙන අපේ බඩ පුරවපු neතට නිදි නැතිව නිදි වරාගෙන අපි වෙනුවෙන්ම ජීවිතේ කැප කරපු මුළු ජීවිතේම දරුවෝ වෙනුවෙන් මහ පොළවට දිය කරලා වයසට ගියපු අද මෙතන බණ අහන හැම අම්මා කෙනෙකුටම නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා. ඔබේ අම්මට මගේ අම්මට මේ උතුම් ගෞතම සසුන තුල නිවන් දකින්ට මෙපින් හේතු වාසනා වේවා කියලා දොහොත් මුදුන් දී වැඳගෙන හැමෝම ශබ්ද නගලා ගාතාව කියමු. දස මාසේ උරේකත්වා. ඔය විදිහටම වැඳගෙන මේ හැම කවියකම අවසානයේ හඬ නගලා සාදුනාද පවත්වමින් පින්වන්ත බුදු අම්මට මෙලෙසින් පින් දෙමින් කවි කියමු. ජීවිතයේ ආඳුරුලෙනේ ආලෝකය අම්මා වන්දින පුදන එකම පැතුම අම්මා මෙතේ බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා නිලුම් මාලට පෙතිසියක් කොහොම ලැබුණි අම්මී මහනිල් මල් නිලට හැරුණි මොන පිනටද මුතු ඇට බෙල්ලේ කෝගේ බඩේ කොහොම හැදුනි අම්මී කලමි පින්
මහාන වේලා බණ කියන්න කටහුරු කළ අම්මා මෙති බුදුන් පාමුලදී නිවන් දකින් අම්මා කැතකුණු අත ගගාමං දැඩි කරන්නට නැත මැලියුනි දුක් කරදර විඳින්නට සිත යොමු කළේ රං විමනක් තනන්නට අම්මේ වඳීමි මතු බුදු බව ලබන්නට අම්මාලය කිරට හැරවූ මගේ අම්මා කඳුළු සයුරක් කළ මගේ අම්මා සෙනේ හසේ උල්පත මගේ අම්මා බුදු වෙන්න මගේ ආදර අම්මා බුදු වෙන්න මගේ ආදර අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී පින්වතුනි අම්මා අපේ ලෝකේ සඳු වෙනකොට තාත්තා මුළු ලෝකයේම එළිය කරපු හිරු බවට පත් වුණා. පියසෙනේ හසට කවුගී ලියුණා මදි. අම්මා වරුන් පමණද මතු බුදු වන්නේ. පුදුමයි පුතුනි කිම මගිලේ කිරිනෝමි. අපි තාත්තගේ සෙනෙහස පිළිබඳව සමහර ගීතවල ඒ විදිහට අහලා තියෙනවා. පින්වතුනි තාත්තගේ සෙනෙහසට මේ ලෝකේ මහා ගොඩක් කවි ගීත ලියන්න බැරි වුණා. අම්මා වගේ තාත්තට බැරි වුණා රතු පාට ලේ සුදු කිරි කරලා දරුවන්ට පවන්න. ඒ වගේම තාත්තට බැරි වුණා කුස තියාගෙන දසමසක් දරුවෝ මේ ලෝකෙට බිහි කරන්න. හැබැයි මෙතන අද බනහන තාත්තලා දන්නවා එහෙම කරන්න බැරි වුණාට අම්මගේ ආදරය ළඟ කවදාවත් තාත්තගේ ආදරය පරාද වුණේ නැහැ කියලා. කවදාවත් අම්මගේ ආදරය ළඟ තාත්තගේ ආදරය දෙවෙනි වුණේ නැහැ. සිනාසෙන්න පාර තැනෝ දුක උසුලාගෙන දරා ගන්න කියා දීපු අප්පච්චි පන තාත්තා කියන්නේ ජීවිතේ දරා ගන්නවට නැති බැරිකම් ප්‍රශ්න ගැටලු අගහිඟකම් මේ හැම දෙයක්ම තනියම දරාගත්තේ තාත්තා. හෙට හාල් කිලෝයක රුපියල් 1000ක් වුණත් මේ ලෝකේ තාත්තලා දරුවෝ බඩගින්න තියන්නේ. ඒ තමයි නියම තාත්තලා. පින්වතුනි පහුගිය දවස්වල මම ඉන්න පන්සලට තාත්තා කෙනෙක් ආවා දවල්ට කෑම කන්න.
මම කෑම දීලා මේ තාත්තගෙන් ඇහුවා තාත්තා පන්සලට කෑම කණ්ඩාවේ සලකන්න දරුවෝ නැද්ද කියලා. ඒ වෙලාවේ තාත්තා මට අඬා කියනවා හාමුදුරුවනේ මට දුවෙකුයි පුතකුයි ඉන්නවා. මේට අවුරුදු 2කට පෙර මගේ බිරිඳ මිය ගියා. මම ජීවත් වෙන්නේ පුතාගේ ළඟ. හාමුදුරුවනේ පුතා හැමතිස්සෙම බනිනවා. ගෙදරට වෙලා නිකන් ඉඳගෙන කණ්ඩ එපා. රස්සාවකට ගිහිල්ලා හම්බ කරන් එන්න කියලා. ඊට පස්සේ මම කිව්වා තාත්තට පුළුවන් දූ ළඟට යන්න. දූලා ගොඩක් තාත්තලට ආදරේ. තාත්තා මට කියනවා හාමුදුරුවනේ මාස කිහිපයක් ගියපු තැන දුවත් ආදරෙන් කෝල් කරලා එන්න කියනවා. එන්න කියලා ගෙදර දොරේ වත්ති පිටියේ වැඩ ඔක්කොම කරගෙන ඉවර වෙලා වෙනස්කම් කරනවා පුතා ළඟට යන්න කියලා. තාත්තා මට අඬා කියනවා හාමුදුරුවනේ මම වැඩ කරේ ලී මෝලක. මගේ රස්සාව තමයි කොටන් කරගහපු එක. කොටන් කරගහලා තුන් වේලට එක වේලක් බත් කාලා දරුවෝ තුන් දෙනාට හොඳට ඉගෙනුවා. කිසිම අඩුවක් නොකර ලොකු මහත් කළා. මට ඒ තාත්තගේ කතාව ඇහුවට පස්සේ තාත්තා ගැන පොඩ්ඩක්වත් දුක හිතුනේ නැහැ. ඇයි? තව අවුරුදු 2-3ක් ඕනනම් අර තාත්තා ජීවත් වෙවි. මට දුක හිතුනේ අර දරුවෝ දෙන්න ගැන. අර දරුවෝ දෙන්නට පින නැහැ. ගෙදර උයන කට්ට සම්බොලේ බතොයි හරි තාත්තට දීලා අර තාත්තා සතුටින් තියා. අර තාත්තා ඉල්ලන්නේ රාජභෝජන. අර තාත්තා ඉල්ලන්නේ මහා මාලිගා. අර තාත්තා ඉල්ලන්නේ යාන වාහන. අනේ උඹලා ඉන්න තැනකින් අපිටත් බත් චුට්ටක් කාලා ඉන්න දියල්ල කියලා විතරයි තාත්තා ඉල්ලන්නේ. අර දරුවෝ දෙන්න ඒකට පින් කළා නැහැ. හැම දරුවෙක්ටම පින්වත්නි පින් ලැබෙන්නේ වරම් ලැබෙන්නේ අම්මට තාත්තට සලකන්න. ඒකට සසරේ පින් තියෙන්න ඕනේ. එනිසා අපේ ගෞරවනීය හාමුදුරුවනේ ඔබ වහන්සේට ආරාධනා කරනවා. බණ අහන්නව පින්වතුන් හැමෝටම හදවතට කතා කරලා කියමු. මේ ලෝකේ තාත්තා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් ජීවිතේ කොච්චර දුක් විඳිනවද මොනතරම් කැප කරනවද ඒ සෙනෙහසට මේ ලෝකේ සමාන කරන්න උපමා තියනවද කියලා. දීපාගේ වෙන තොරු ඇවින්ද දුක් විඳිනායේ පුරුද්ද මගේ රත්තරන් තාත්තේ තාත්තාට විතරයි තාත්තාට විතරයි ලේටික දාදිය වෙද්දී ඇඟේ හාය නැති වෙද්දී මගේ රත්තරන් තාත්තා විතර තමයි තෝවේ විතර තමයි තෝවේ තීටේක විතරක් බේලා බඩෙන් භාගයක් කාලා මගේ කුස පිරෙව්වා මට මතකයි හැමදාමත් මතකයි හැමදාමත් පොල් කාටු අඟුරකින් මැදන් අනේ පාරන ඇඳුම් මැදන්
මගේ තාත්තා මට හොඳ රෙදි පිළියෙන් දෙව්වා රෙදි පිළියෙන් දෙව්වා වරදෙදී මට සැර වුණාට එතනදී දඬුවම් කළාට ආදරේ නිසායි තාත්තේ දවසක මට දැනුණා දවසක මට දැනුණා කියන දෙයක් අහන්නැතුව මේ මං තරහකින් යුතුව මගේම බුදු තාත්තාට දොස් කියෝවා මතකයි දොස් කියෝවා මතකයි අනේ එකට එක කිය තාත්තාගේ වැරදි හොය හොය මොනවා කළත් මගේ තාත්තා උලාගෙන හිටියා උලාගෙන හිටියා හැම තාප්පරයක් ගානේ දරුවම පමණයි ඕනේ බුදු තාත්තලා එහෙමයි හිතුවේ හැමදාමත් හිතුවේ හැමදාමත් නින්දක් නොමැතිව ඇහැට ලබමින් නොසිතූ ගැහැට අපේ තාත්තාපමණ දුක් කරදර වින්දා දුක් කරදර වින්දා ගිවෙනා මොහොතක් පාසා පතමි වෙන කිසිත් ආශා මගේ තාත්තා දවසක බුදු වෙන්නට ඕනේ බුදු වෙන්නට ඕනේ පින්වත්නි ලෞතර බුදුහාමුදුරුවෝ බුද්ධෝ විය පිතා තාත්තත් සමාන කළා බුදු කෙනෙකුට දේශනා කළා අවුරුදු 100ක් තාත්තා කරමත තියාගෙන හැම දෙයක්ම දීලා සලකන්න කිව්වා මොනවා දීලා සැලකුවත් තාත්තගෙන් මහ පොළවට වැටුණු දහඩිය කඳුළු වල ණය ගෙවන්න සසරේ කවදාකවත් බෑ කිව්වා මෙතන ඉන්න තාත්තලගෙන් මම ඇහුවොත් තාත්තේ ඔබට මේ ලෝකේ තියෙන වටිනාම දේ මොකක්ද කියලා තාත්තල හැමෝම කියන්නේ හාමුදුරුවනේ දරුවෝ තරම් ජීවිතේ වටින වෙන දෙයක් ඇත්තේ නෑ ඔබ දන්නවා ඔබේ මුළු ජීවිතේම දන් දුන්නේ දරුවන්ගේ ලෝකෙ ලස්සන කරන්න කහට කෝප්පෙන් ඇල් වතුර ටිකෙන් බඩ පුරවගෙන දරුවන්ගේ බඩ පුරවන්න ඔබ තරම් මහ පොළවේ දුක් විඳ පිරිමියෙක් නෑ. ලෙඩක් හැදුනම සල්ලි වියදම් කරලා බෙහෙත් ටික ගත්තේ නෑ. දරුවන්ට අඩුපාඩු වෙයි කියලා.
කසාය ටිකෙන් පැනඩෝල් පෙත්තෙන් ලෙඩ හොඳ කරගත්තා. ඒ තමයි තාත්තලා. එකම ඇඳුම හැමදාම ඇඳ දරුවන්ට ලස්සන ඇඳුම් අන්දලා අයිනකට වෙලා දරුවෝ දිහා බලාගෙන ඇස්වල කඳුළු පුරවගෙන දරුවන්ගේ ලෝකෙ ලස්සන කර කර සතුටු වුණේ තාත්තනේ. අම්මා එක්ක දරුවෝ මේ ලෝකේ තනි කරන්නේ නැතිව අම්මා එක්ක දරුවෝ මේ ලෝකේ අතරමං කරලා අසරණ කරන්නේ නැතිව දරුවන්ගේ ලෝකෙ ලස්සන කළේ තාත්තලා. ඒ නිසා ඒ පින්වන්තම පිය පදවියට මේ ලෝකේ උපමා නැහැ. මේ පවුලේ දරුවන්ට දැනෙනව ඇති. මේට අවුරුද්දකට පෙර තාත්තා නැති වුණාට පස්සේ එදා ඉඳලා අද වෙනකන් ගේ ඇතුලේ තියෙන පාළුව, ගේ ඇතුලේ තියෙන කාන්සිය, ගේ ඇතුලේ තියෙන තනිකම මකන්න පුළුවන් කමක් නැහැ කියලා. ඒ නිසා පින්වතුනි තාත්තා තමයි මේ ලෝකේ ලස්සන කරපු, අපි තනි නොකරපු, අපේ ලෝකේ ගොඩනගපු, බඩගින්නේ ඉඳගෙන අපේ බඩ පුරවපු පින්වන්තම පිරිමියා. ඒ නිසා මෙතන ඉන්න හැම තාත්තා කෙනෙකුටම නිදුක් බව, නිරෝගී බව, චිරජීවනයේ ලැබේවා. ඒ වගේම මීට වසරකට පෙර මිය පරලව ගියපු බී.එල්. ජේමිස් පියාණන් වහන්සේ ඇතුළු ඔබේ තාත්තට, මගේ තාත්තට මේ උතුම් ගෞතම ශාසනය තුල නිවන් දකින්ට මෙපින් හේතු ආසනා වේවා කියලා සාදුනාද පවත්වලා ගාතාව කියලා වඳින්න උද්දිකාරෝ ආලිංගිත්වා. ඔය විදිහටම වැඳගෙන මගේ රත්තරන් තාත්තේ, මගේ රත්තරන් තාත්තට නිදුක් නිරෝගී චිරජීවනයේ දිගාසිරි සම්පත් උදා වේවා. සංසාරේ උපදින හැම භවයකම මගේම රත්තරන් තාත්ත වෙලා උපදින්නට මෙපින් හේතු වේවා. සසර මඟ කෙලවර උතුම් මහා මහ නිවනින් සැනසීම පිණිස මගේ පින්වන්ත බුදු තාත්තට මෙපින් හේතු වාසනා වේවා කියලා මේ විදිහට කවි කියමින් පින් දෙමු. හැන්දෑවට මල් වැට ළඟ මට ඉන්නයි කියා පුතේ යන්න ආර බලන්න අම්බිලියෝ කියා පුංචේ කාලේ මහඬත් දි නැලෝ මාගේ පියා මේ පින්ගෙන මාතු බුදු බව ලබා ගන්න පියා මේ පින්ගෙන මාතු බුදු බව ලබා ගන්න පියා සිනාසෙන් පාරතනු දුක උසුලා ගෙන දරාගන්න කියාදීපු අප්පච්චේ පාන මගේ ලෝකේ වීරයානේ මතු බුදු වෙනු මැන ඔබේ පා
තබා වඳිමි දාන ඔබේ පාමුල පියාණනේ තබා වඳිමි දාන බුදුන් පාවා පිදුම් කරන පිය පාදවිය දාරා ආදරයේ කිරුල පැලඳ ගිය සිහසුන කාරා පූජනීය මාගේ තාත්තේ හැම භවයේම පුරා වන්දේ වන්දේ පායුග නිවන් දකින තුරා වන්දේ වන්දේ පායුග නිවන් දකින තුරා රැකවරණයට සමවිත සිටි පියාණෙනි දිවර මොරට සිටියෙත් ඇති දයා වෙනි විඳේ දුක් නිමක් නැත දුක් මැද සිනාසුනි නිවන් දකිනු මන ආදර පියාණෙනි නිවන් දකිනු මන ආදර පියාණෙනි සාදු කියමු පින්වතුනි බණ පටන් ගන්නකොට ගාථාවක් කිව්වා බ්‍රහ්මාති මාතා පිතරෝ පුබ්බාචරියාති උච්චරේ පුබ්බාචරියාති උච්චරේ කිව්වේ දරුවන්ට හම්බෙන මුල්ම ගුරුවරු දෙන්න අම්මයි තාත්තයි දැන් අපි දන්නවා ගුරුවරයා කියන්නේ කාටද ආදර්ශමත් කෙනාට එතකොට දරුවන්ට හම්බෙන මුල්ම ගුරුවරු දෙන්න අම්මයි තාත්තයි නම් අම්මා තාත්තා දරුවන්ට ආදර්ශමත් වෙන්නට ඕනේ අම්මා තාත්තා දරුවන්ට ආදර්ශමත් වෙනවා විනා මීට වසරකට වගේ පෙර අපි දැක්ක බදුල්ලේ හාලියල පැත්තේ ඒ දෝණිගේ වයස අවුරුදු 4යි අම්මා වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා දෝණිවයි තමන්ගේ සැමියවයි දාලා ගිහිල්ලා අර දෝණි ජීවත් වෙන්නේ සුළු කුඩම්ම ගාව සුළු අම්ම ගාව අර දරු පැටියා සීනි බෝතලයට අත දාලා සීනි ටිකක් අරගෙන කෑවා කියලා තාත්තා මොකද කරන්නේ බත් කවන ගමන් බිම පෙල්ල පෙල්ල පයින් පාග දරු පැටියට ගහනවා අහන් ඉන්න බැරි තරම් නරක වචන කී දරුවට ගහනවා සුළු අම්මා ළඟ ඉඳන් කියනවා එයාගේ දරුවා වඩාගෙන තුරුල් කරගෙන අර දරුවා බිමේ ඉඳ කියනවා තව ගහපන් ගහලා තමයි යෝවා හදන්න පුළුවන් කියලා. ඔක වීඩියෝ කරලා Facebook දාපු නිසා ඔකට නීතිය ක්‍රියාත්මක වුණා. ඒ වගේ දරු පැටව කොච්චර මේ ලංකාවේ ඉන්නවද? අපිට සමහර අම්මලා කතා කරලා අඬා කියනවා හාමුදුරුවනේ ජීවත් වෙන්න විදිහක් නැහැ මහත්තයා දාලා කියලා. සමහර තාත්තලා කතා කරලා කියනවා හාමුදුරුවනේ දරුවෝ දෙන්න ගෙදර තනියම දාලා රස්සාවට යන්න විදිහක් නැහැ.
නෝනා දාලා ගියා. අපි දැකලා තියෙනවා මහා ජලකඳට දරුවෝ විසි කරපු පව්කාර අම්මලා. අපි දැක්ක තමන්ගේ කුසින් බිහි කරපු දරුවා ගිහිල්ලා විසි කරනවා කෝච්චියේ වැසිකිලි වලට. අපි දැක්ක තාත්තගේ අතින් තමන්ගේ දරුවගේ බෙල්ල කපලා මරපු පව්කාර තාත්තලා. එහෙම සමාජික මෙච්චර වෙලා ಗುಣ කිව්වේ බණ කිව්වේ අම්මගෙන තාත්තගෙන. ඔබ ජීවිතේ සැබෑ අම්මා කෙනෙක් සැබෑ තාත්තා කෙනෙක් වෙන්නට ඕනේ. සමහර අම්මලා හිතන් ඉන්නවා කුසින් බිහි කරාම අම්මා කෙනෙක් වෙනවා කියලා. ඒක සම්පූර්ණ වැරදි. කුසින් බිහි කළාම අම්මා කෙනෙක් වෙනවා නම් කොහොමද තමන්ගේ කුසින් බිහි කරපු දරුවා වැසිකිලි වලට දාන්නේ? එනිසා කුසින් බිහි කරාම අම්මා කෙනෙක් වෙන්නේ නැහැ. කන්න දීලා හම්බ කළා කන්න දුන්නා කියලා තාත්තා කෙනෙක් වෙන්නේ නැහැ. ඔබ දෙපළ සමාන කළේ බුදු කෙනෙක්ට. ඒ නිසා ජීවිතේ සැබෑ අම්මා කෙනෙක් සැබෑ තාත්තා කෙනෙක් වෙන්නට ඕනේ. අම්මගේ ජීවිතේ අම්මා නොගැලපෙන දුරාචාරී වැරදි වැඩ කරනවා නම් අම්මා කොහොමද තමන්ගේ දුවට කියන්නේ පුතේ හොඳ දරුවෙක් වෙන්න කියලා. තාත්තා ජීවිතේ නොගැලපෙන වැරදි වැඩ කරනවා නම් තාත්තා කොහොමද තමන්ගේ පුතාට කියන්නේ පුතේ හොඳ දරුවෙක් වෙන්න කියලා. ඒ නිසා ධර්ම දේශනාවේ අවසානයේ ඔබට මතක් කරන්නේ ඔබ ජීවිතයේ ආදර්ශමත් අම්මා කෙනෙක් වෙන්න ඕනේ. ඔබ ජීවිතයේ ආදර්ශමත් තාත්තා කෙනෙක් වෙන්නට ඕනේ. අනිත් කාරණාව තමයි අපි දැක්ක පහුගිය දවස්වල නේ දෙක දිගට ලක්ෂයක් දෙකක් දුන්නම ඕනිම අපරාධයක් දැන් සමාජේ කරන්න පුළුවන්. අපි දැක්ක වීර කැටියේ දරු පැටවු දෙන්නයි තාත්තවයි මරන්න කුලී ඝාතකයන්ගේ ගාන කීයද? ලක්ෂ 5යි. අර දරු පැටවු දෙන්නගේ ජීවිත දෙකම තාත්තගේ ජීවිතෙත් එක්ක ලක්ෂ 5කට නැති කරා. හිරගෙදරකට ගිහිල්ලා බලන්නකෝ 95ක් 96ක් ඉන්නේ තරුණ කොල්ලෝ. ජීවිතේ වරද්දගෙන හිරගෙදරට ඇවිල්ලා. එනිසා මෙතන බනහන අම්මලා හැමෝටම කියනවා තාත්තලා හැමෝටම කියනවා පොඩි කාලේ ඉඳලා දරුවන්ට ගුණධම් ටික පුරුදු කරන්න ඕනේ. ඉරදා උදේට මොන වැඩේ තිබුණත් දරුවා දහම් පාසලට යවන්න ඕනේ. දැන් වෙලා තියෙන ඉරදා උදේට අම්මලා මොකද කරන්නේ? බත් මුල හදලා නගරේ තියෙන හොඳම ටියුෂන් පන්තියට දරුවා යවනවා දහම් පාසලට යවන්නේ නැහැ. නගරේ තියෙන හොඳම ජාතික පාසලට දරුවා යවනවා ඉස්කෝලේට දහම් පාසලට යවන්නේ නැහැ. නිසා දෙතන්ටපත් වෙලා අවසානයේ අපි දැක්කේ අර අම්මා කියන වැඩිහිට නිවාසින්දගෙන ලොකු පුතා ડોක්ටර් කෙනෙක් කළා. දෙවෙනි පුතා ලෝයර් කෙනෙක් කළා. තුන්වෙනි පුතා කස්ටම් එකට දැම්මා. අන්තිමේ ලොකු පුතා දොස්තර තමන්ගේ වාහනේ අම්මවයි තාත්තවයි නග්ගවගෙන වැඩිහිට නිවාසයට ගෙනල්ලා බාර දුන්න සලකන්න බෑ කියලා. අම්මගේ තාත්තගේ වරද. ඉගෙනනවා ගුණධම් කියා දුන්නේ. ඉස්කෝලේ කොච්චර ඇව්වත් ඉස්කෝලෙන් ගුණධම් ටික කියා දෙන්නේ. ඒවා කියලා දෙන්නේ දහම් පාසලේ. අම්මගේ වටිනකම තාත්තගේ වටිනකම කියා දෙන්නේ දහම් පාසලේ. ඒ නිසා අම්මේ තාත්තේ පොඩි කාලේ ඉඳලා දරුවන්ට ගුණධම් පුරුදු කරන්න පොඩි කාලේ දරුවන්ට පිනපව මොකද්ද කියලා කියා දෙන්න. ඒක තමයි අම්මගේ තාත්තගේ වගකීම. ඒ නිසා ඔබ ජීවිතේ සැබෑ අම්මා කෙනෙක් වෙන්න, සැබෑ තාත්තා කෙනෙක් වෙන්න. එසේ සිහිපත් කරමින් අද අපේ බණ්ඩාර මහත්තයා බොහෝම ලස්සන පින්කමක් අපිට ආරාධනා කළා. මේ මියගිය පැත්තද මේ නම් සහෝදරයෝ ටික නේ. බණ්ඩාර මහත්තයා බොහෝම ලස්සන පින්කමක් සිද්ධ කළා. ඉතින් AJM වික්‍රමසිංහ බණ්ඩාර එමිය ගිය පැත්තේ ඇත්තන්ටත් පින් දීම මූලික කරගෙන බණ්ඩාර මහත්මයා ඔබතුමාගේ නෝනාගේ ගම ඉතින් ඇවිල්ලා තාත්තා වෙනුවෙන් බොහෝම ලස්සන පින්කමක් සිද්ධ කරා. ඉතින් ඔබතුමා ඇතුළු බණහඬාව හැමෝටම නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපේ හාමුදුරුවන්ටත් ආරාධනා කරනවා පින්වත් ඔබට ආශිර්වාද කරලා සෙත් කවි ගායනාව සිද්ධ කරනවා. හැමෝම දොහොත් මුදුන් දීලා වැඳගෙන මේ විදිහට හැමෝගම ජීවිතවලට ආශිර්වාද එකතු කරගනිමු. චේතනාවන් පහන් වේවා මුතු පබලු දිලි සෙනරුවන්සේ යනෙන මග හරි යට පෙනේවා ලොව දකින්නට ඇතිනුවන්
වැඩි සින්ද සිරි මහා බෝධි ස්වාමිනී අනුරපුර නුවරටත් වැඩලා ගුවන් සක්මන් කළයි ස්වාමිනී පොළොව මීකත දිවැස් බලලා රනින් පලසක් මවා පැමිණි නොදැන කළ පව් ගෙවා වඳිනට ආමි සිරිමා බෝධි ස්වාමිනී ලිහා ගන්නට සසර බැඳි බැමි ඔබට බුදු ගුණ පිහිට වේවා මවා ගන්නට සහන සිතුවිලි ඔබට සදහම් සරණ වේවා නිවා ගන්නට සියලු දුක් ගිනි ඔබට මහා සංඝ සරණ වේවා ලබා ගන්නට අමා මහ සුව අපිට තෙරුවන් සරණ වේවා සාදු කියමු සදැහැති පින්වත්නි බොහෝම ලස්සන පින්කමක් ගමේ හැමෝම එකතු කරගෙන බොහොමත් වටින වැදගත් අරමුණු කිහිපයක් හදවත්වල තියාගෙන අපේ බණ්ඩාර මහත්තයාගේ ආරාධනාව සංවිධානයේ මූලිකත්වයේ ඇතිව ඊ타ත්ම ශ්‍රද්ධාවකින් යුගසුන් කයිබන දේශනාවක් සිද්ධ කරන්නට යෙදුණා මේ වෙලාවේ ධර්ම දානමය පින්කම සිද්ධ කරමින් මල් පහන් ගිලම්පස පූජාවන් සිද්ධ කරමින් දාන සීල භාවනාදී පින්කම් සිද්ධ කරගනිමින් රැස් කරගත් සියලුම පින් මේට වසරකට පෙර මිය පරලොව ගියපු ආදරණීය බිරිඳගේ පියාණන් වහන්සේ වන අපේ බණ්ඩාර මහත්තයාගේ බිරිඳගේ පියාණන් වහන්සේ වන බීඑල් ජේමිස් පියතුමාට මේ පින් අනුමෝදන් වේවා ඒ පින්වන්ත පියතුමාගේ භව ගමන සෝපත් වේවා එතුමා ඇතුළු AJM වික්‍රමසිංහ බණ්ඩාර W හිංහාමි DVP Don Dionis B චන්ද්‍රපාල LA සිරිනෝනා ඇතුළු පින් බලාපොරොත්තුවෙන් මේගේ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ ඇත්තන්ගේ භව ගමන සෝපත් වෙලා උතුම් නිවනම අවබෝධ කර ගනීවා කියලා සාදු කියලා ගාතාව කියලා පින් දෙමු ඉදම් මේ ඥාතේ නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ලෝකයක් ශාසනයක් අපි හැමෝමත් රකින්නා වූ සියලුම දෙවියෝ මේ පින් අනුමෝදන් වේවා දෙවියෝ පින් අනුමෝදන් වෙලා මේ පින්කමට අපිට ආරාධනා කරපු අපේ AJM බණ්ඩාර සේනාරත්න බණ්ඩාර මහත්මයාටත් ඔබතුමියගේ නෝන මහත්මයතුළු පවුලේ ඇත්තන්ටත් ඥාති හිත මිත්‍ර සහෝදර කාටත් මේ මහා පින්කම සාර්ථක කරගන්න වෙහෙස වෙච්ච මහන්සි වෙච්ච කැප වෙච්ච හැමෝටමත් අපි හැම දෙනාටමත් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව රැකවරණය ලැබේවා තබන හැම පියවරක්ම දෙවියෝ විසින් ආරක්ෂා කර දේවා දෙවියෝ මේ පින් ලබාගෙන පතන බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියලා පින් දෙමු ආකාසට්ඨා ච බුම්මට්ටා ඒ වගේම මගේ ගෞරවනීය ආරාධනාව පිළි අරගෙන මේ උතුම් යුගාසන කාවමේ සදහම දේශනාවට වැඩම කරන්නට යෙදුණු ගොම්බද්දල ශෛලාමාධිකාරී
කාව්‍ය විශාරද මගේ සහෝදර කල්යාණ මිත්‍ර ගොම්බද්දල විමල පඬිත හාමුදුරුවන් වහන්සේට අපි හැමෝම ආශිර්වාද කරනවා පින්වන්ත ඔබ වහන්සේට නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ ලැබේවා. චිරාත් කාලයක් මේ උතුම් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් වැඩ වඩන්ට යෝධ බල යෝධ ශක්තිය උදා කරගන්න පින්වත් ඔබ වහන්සේට මේ මහා පින්කම් හේතු වේවා වාසනාව වේවා කියලා සාදුනාද පවත්ව මේ වගේම බොහෝම ගෞරවයකින් බොහෝම ආදරයකින් බොහෝම ශ්‍රද්ධාවකින් මේ පින්කමට අපිට ආරාධනා කරපු AJM සේනාරත්න බණ්ඩාර අපේ බණ්ඩාර මෙතුමාණන්ටත් මේ පින් ආශිර්වාදයක් වේවා පින්වන්ත ඔබතුමාගේ ජීවිතයට ලං වී තිබෙන අපල උපද්දරව කරදර බාධක සියල්ලක්ම දුරින් දුර වෙලා නිදුක් බව නිරෝගී බව චිරජීවනයේ උදා කරගෙන සිතන පතන අරමුණු බලාපොරොත්තු චේතනා සඵල කරගන්න අපේ බණ්ඩාර මහත්මයාට මේ සිද්ධ කළ පින්කම් හේතු වාසනා වේවා කියලා සාදුනාද පවත්වන්න. ඒ වගේ ඔබතුමාගේ ආදරණීය නෝනා මහත්මියටත් දරුවන්ටත් පවුලේ ඥාති හිත මිත්‍ර සහෝදර කාටත් මේ මහා පින්කම වෙනුවෙන් සහභාගී වෙච්ච බණහන්ඩාවා පින්වන්ත ඔබටත් වීඩියෝ කරණය ශබ්ද විකාශන වලින් මේ පින්කමට දායකත්ව දරුවේ දරුවන්ටත් ඔබ අපි කාටත් මේ පින් ආශිර්වාදයක් වෙලා ජීවිතවලට ලං වී එළඹී තිබෙන අපල උපද්දරව කරදර බාධක දුක් වේදනා දුරින් දුර වෙලා නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය දිගාසිරි සම්පත් උදා කර ගන්න මේ මහා පින්කම හේතු වාසනා වේවා කියලා සාදුනාද පවත්වමු. අවසාන වශයෙන් අපි මේ ලෝකයට බිහි කළ දෙමාපියන්ට දැසපෑදුව ගුරුවරුන්ට මියගිය පුණ්‍යාතීන්ට සියලුම දෙවියන්ට මියගිය මගේ රත්තරන් අම්මා ඇතුළු අපි හැමෝටම මේ පින් පාරමිතාවක් වේවා. සසර මග කෙලවර ජාතියක් දුකක් ජරාවක් මරණයක් නැති සදාකාලික සැප ඇති උතුම් මහා මහ නිවනින් සැනසෙන්න මේ උත්තම පින්කම පින්වත් ඔබ හැමෝටම හේතු වාසනා වේවා කියලා සාදු කියලා කවුරුත් වැඳ ගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිපාන සම්පatti ඉමිනාතේ සමිච්ඡතු. හැම දිනාටම තෙරුවන් අසිරි බෙලෙන් සදා සැනසෙල්ලම උදා වේවා. තෙරුවන් සරණයි.